වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින මාතර හිත්තැටියේදී දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් අනගාരിക ධර්මපාලතුමා උපත ලැබුවා. කුඩා ඩේවිඩ්ගේ පියා දොන් කරෝලිස් මුදලිතුමා වන අතර මව මල්ලිකා හේවාවිතාරණ මැතිණියයි. පියා මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන අතර මෙම පවුල ඉතාමත් බෞද්ධ පවුලක් විය. දොන් ඩේවිඩ් හේවාවිතාරණ කෙතරම් බෞද්ධ දහමට ලැබි වුවද එදා ක්‍රමයට අනුව ඩේවිඩ් අධ්‍යාපනය ලැබුවේ මිෂනාරි කතෝලික පාසල්වලිනි. ඒවා නම් දෙමටගොඩ බැප්ටිස් විද්‍යාලය, කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ ක්‍රිස්තියානි විද්‍යාලය හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයයි. පාසල් නිවාඩු දිනවල මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් බෞද්ධ ධර්මය ඉගෙනීම සඳහා දීපදුත්තාරාමයට ගියේය. මේ කාලවකවානුවේ හික්කඩුවෙසේ සුමංගල හිමියන්ද ඇසුරු කරන ලදී. මේ අතරේදී රජයෙන් ඩේවිඩ් වෙත පිරිනමන ලද ලිපිකරු තනතුර ප්‍රතික්ෂේප කළේ මම අධිරාජ්‍යයේ ගැත්තෙක් නොවෙමි යන උදාර වාක්‍ය ප්‍රකාශ කරමිනි. ඉන්දියාවේ පැවති බෞද්ධ සම්මේලනයකට සහභාගී වීමෙන් පසු දොන් ඩේවිඩ් හේවාවිතාරණ ධර්මපාල ලෙසට තම නම වෙනස් කර ගත්තේය. මෙතුමන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ බැවින් අනගාരിക ධර්මපාල නමින් ප්‍රසිද්ධියට පත්විය. 1880 දී හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සමග එකතු වූ මෙතුමන් පරම විඥානාර්ථ ලෙස සංගමයක් ඇරඹුවේය. මෙම සංගමයේ ප්‍රතිඵලයක් ලෙස 1886 දී බෞද්ධ ඉංග්‍රීසි පාසල් ලංකාවේ ඇරඹුණි. ඒවා අතර කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය ප්‍රධාන තැනක් ගනී. අනගාരിക ධර්මපාලතුමන්ට ශෝභන මාලිගාව නමින් රථයක් තිබූ අතර එහි ගවමස් නොකනු, මත්පැන් නොබොනු යන උදාර පාඨ සඳහන් කර තිබුණි. 1891 වර්ෂයේදී ඉන්දියාවේ මහබෝධි සංගමය ඇරඹීම හා සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව් යන උදාර පාඨය යටතේ දේශනද පැවැත් වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධගයාව බෞද්ධ ජනයා හට ලැබුණි. මෙතුමන් කළ තවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතර ලංකාවේ බිඳ වැටුණු කර්මාන්ත යළි නගා සිටුවීම, දේශීය ආයුර්වේද ක්‍රමය ඇරඹීම හා ආයුර්වේද රෝහල් ඇරඹීම ප්‍රධාන වේ. අනගාരിക ධර්මපාලතුමන් මහබෝධි මුද්‍රණාලය නමින් පුවත්පත් සඟරා මුද්‍රණය කිරීම ආරම්භන ලදී. මෙසේ ටික කලක් යන විට ලංකාවේ ජනතාවගේ ක්‍රියාකලාපය පිළිබඳ කලකිරීමක් ඇති වී වර්ෂ 1931 ජූලි මස 13 වැනි දින ඉන්දියාවට ගියේය. මෙලෙස ඉන්දියාවට ගිය මෙතුමන් බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරයේ සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි විය. ඉන්පසු ක්‍රමයෙන් රෝගාතුර වූ මෙම හිමියන් වර්ෂ 1933 අප්‍රේල් මස 29 වන දින අපවත් විය. මෙතුමන්ගෙන් සිදු වූ සේවය අප්‍රමාණ වේ.